අද අපි සොසේජස් කරි එකක් හදමුද? මුලින්ම මම තක්කාලි ටික තම්බ ගන්නවා. තක්කාලි ටික තැම්බෙනකම් කරි එක හදන්න ඕන වෙන දේවල් ටික මම කපා ගන්නවා. අපි මුලින්ම මාළු මේස් ටික කපා ගමු. ඊට පස්සේ ලුණු ටික කපා ගමු. අමු මිරිස්, සුදු ලුණු, ඉඟුරු සිහින්ම කපා ගන්න ඕනේ. මේකට අවශ්‍ය ප්‍රමාණය මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. තව මේකට කරපිංචයි රම්පෙයි ඕන වෙනවා. තක්කාලි ටික ලිපෙන් ඉවත් කරගමු. දැන් අපි සොසේජස් ටික කපා ගමු. මම නම් කපා ගන්නේ මේ ගානට. ඔයාලත් ඔයාලගේ කැමති ගානට කපා ගන්න. දැන් තක්කාලි ටික නිවිලා තියෙන්නේ. අපි ඒකේ පොත් ඉවත් කරගෙන බ්ලෙන්ඩර් ජාර් එකට දාගමු. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ටික. පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් එකතු කරගන්න. ඊට පස්සේ ඒකට සොසේජස් ටික දාලා හොඳින් ෆ්‍රයි කරගන්න. සුදු ලුණුයි ඉඟුරුයි එකතු කරගෙන හොඳින් පැදගන්න. ඒකටම කරපිංචයි රම්පෙයි එකතු කරගන්න. දැන් කෑලි මිරිසයි කහකුඩුයි ගම්විසිය එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. තක්කාලි ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලගේ රස අනුව අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මේ ගානට ආපුහම අපි සොසේජස් ටික එකතු කරගමු. ඊට පස්සේ ඒකට මාළු මිරිස්, ලුණු, අමු මිරිස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගමු. මේ ගානට ආපුහම පෑන් එක ලිපෙන් ඉවත් කරගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත සොසේජස් කරි එක. ඔයාලත් හදලා බලන්න.